සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම ඔන්න ඉතින් අදත් ලස්සන පැකේජ් කීපයක් තියෙනවා ඔයාලට බලලා ගන්න පුළුවන්. ඉතින් මම එදා කලින් දවසේ දාපු නිව් බ්ලැක් සීඩ් එක ඉතින් මම හිතන්නේ ගොඩාක් අය ඉල්ලුවා. ඒ උනාට මං හා කියපු කෙනා පොඩ්ඩක් ඉතින් සද්ද බද්දයක් නැති නිසා ඔන්න ඉතින් හැමදාල් ප්‍රශ්න එනවනේ. ඉතින් ඔන්න ඒ ඉල්ලපු කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉතින් මෙයා ගන්න හරිම නිරෝගී ගහක්. ඉතින් මේ විදිහට තමයි එයා ඉන්නේ. ඉතින් කට් කරලා ඔයාලට පැලබෝ කරගන්න පුළුවන්. හරිම ලස්සනයි. ගොඩාක් අය ඉල්ලුවා. ඒත් මම එයාලට දුන්නේ. ඉතින් බලන් හිටිය පොඩි දවසක්. ඉතින් ওই විදිහට තමයි එයා ඔයාලට හම්බෙන්නේ. කට් කරලා ඔයාලට පුළුවන් මේ විදිහට පැලබෝ කරගන්න. ඉතින් පොඩි පැල සෙට් එකක් තියෙනවා. ඉතින් මෙතන විශේෂත්වය කියන්නේ මම පැල වටිනා වර්ග ගොඩක් තියෙනවා. පැල 10ක්. සමහර වගේ නම් හරියට දන්නේ නැහැ. මම හිතනවා මෙන්න මෙයා ෆ්ලෑෂ් එකක්. මෙයා මනි ෆ්ලෑෂ් එකක්. මෙයා නම් ෆ්ලෑෂ් එකක් අනිවාර්යයෙන්ම. ඉතින් ෆ්ලෑෂ් මේ දෙක ටිකක් ලියලා නැති නිසා පොට් එකේ චුට්ටක් හොයාගන්න අමාරුයි. නමුත් ෆ්ලෑෂ් නොවුනත් සාධාරණ මිලකට දාලා තියෙන එකයි. මෙයා කවාලියක් මේ විදිහට. ඉතින් මේ විදිහට ශිරානෝ එක මල් කැකුලක් එක්ක මේ අපේ ටිෂු කල්චර් සීඩ් එක. ඉතින් මේ විදිහට ෆ්ලෑෂ් පැල 3ක් තියෙනවා. මේ පැකේජ් එක ඔයාලට රුපියල් 5000කට ගන්න පුළුවන්. මේ පැල 10ම. ඉතින් මේකේ ඌත පැලයකුත් තියෙනවා. මේ විදිහට ගොඩාක් නිරෝගී ඌත පැලයක්. සෆාරි නම් චූටි මේ පැලේ. මුල් තියෙන කොළ 3ක් තියෙන පැලයක්. ඉතින් මේ පැල 10 ඔයාලට රුපියල් 5000කට ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා බැංකොක් වර්ග මේ පැල සෙට් එක. මේක රුපියල් 4000කට ගන්න පුළුවන්. වැනිලා රේන්බෝ සාමාන්‍ය වර්ග මේ විදිහට මාටිස් ඉතින් නම් නොදන්න කීපයකුත් තියෙනවා. මේ සියාජියෝ එකක් තියෙනවා. ඉතින් ওই විදිහට මේ වර්ග 10කින් පැල 10ක් ඔයාට ඒ මිලට ගන්න පුළුවන්. ඉතින් තව ජේඩ් වයිට් টොප් කට් 5ක් තියෙනවා. ඉතින් හරිම ලස්සන වර්ගයක්. ඉතින් කාලෙකදී පඳුරු ආවා. ඉතින් බෝ කරලා ඇති. ඒ ගත්තේ නැති කෙනෙකුට මේ টොප් කට් ටික ගන්න පුළුවන්. ඉතින් පඳුරු ආව විදිහට මේ කොළ කැඩිලා තියෙන්නේ මේ විදිහට. පඳුරු ආව ගස් තමයි මේ විදිහට කට් කරේ සීසන් වුණාට පස්සේ. ගස් 5ක් තියෙනවා රුපියල් 10000කට ගන්න පුළුවන් එක්කෙනෙකුට. ඉතින් ගොඩාක් වටිනවා. පැලයකුත් ලොකු මිලකට යන්නේ. ඉතින් හැමදාම මේ වගේ අවස්ථාවක් එන්නේ අඩියක විතර පැලයකුත් රුපියල් 2500ක් විතර වෙනවා. ඉතින් ඔන්න අවස්ථාව තියෙනවා ඔයාට මේ පැල ටික ගන්න. ඒත් එක්කම මේ ෆ්ලෑෂ් පැලේ ඔයාට ගන්න පුළුවන්. මෙයා টොප් කට් එකක් මේ විදිහට මම පැහැදිලිව පෙන්නන්නම්. මල් 4ක් 5ක් තියෙන උනට මේක තමයි අලුත්ම මල. එයා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ලොකුකට ඩොට් නැති මෙයා කොළ පාට ෆ්ලෑෂ් එකක්. ඒ හරිම චාම් ලස්සනක් තියෙන. ඉතින් එයාවත් ගන්න පුළුවන්. මෙයා රතු පාට ෆ්ලෑෂ් එකක්. හරිම ලස්සනයි. මල ගොඩාක් ලොකුයි. මේ ෆෝන් එකට මෙයාගේ ලස්සන නම් ඇත්තටම ගන්න බෑ. ඔයාලට පේනවා ඇති මේ විදිහට කෑලි වැටලා තියෙනවා. ඉතින් ওই ගස් තුනත් එක්ක අද ඔයාට මේ පැල ටික ගන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ টොප් කට් ටික. ඉතින් ඔන්න අවස්ථාව තියෙනවා. ඔයාට කැමති එකක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. සඳහන් නැවත පැල කුරිය කරනවා. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි.